එදිරිසිංහ බ්‍රදර්ස් හයිබ්‍රිඩ් හබ් අපි හැම වෙලේම ඕගොල්ලන්ට නොලෙජ් එක දෙනවා වාහනයක් හරියට මේන්ටේන් කරන්නේ කොහොමද කියන දේ වාහනයක් පාවිච්චි කරන්නේ කොහොමද වාහනයක තියෙන ප්‍රශ්නයකට විසඳුම් හරි විදියට දෙන්න. අපි යමු වර්ක්ෂොප් එකට ගිහිල්ලා බලමු අද දවසේ මොනවද ඕගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් මේන්ටේන්ස් පැත්තෙන් කියලා. එදිරිසිංහ බ්‍රදර්ස් හයිබ්‍රිඩ් හබ් එකේ අපි ඉන්නේ පිළියන්දල බ්‍රාන්ච් එකේ වර්ක්ෂොප් එකට අද ඇවිල්ලා විශේෂයෙන්ම කතා කරන්න මේ දවස්වල වැදගත්ම දෙයක් ඇක්සිඩන්ට් එන්න වැඩි අපි කොච්චර දේවල් තේරුම් කරලා දුන්නත් මේවා හරියට මග හරව ගන්නේ නැහැ. ඒ නිසාම අපි කතා කරන්න ඕනෙම කියලා හිතුච්ච නිසා අද දවසේ අපි ආවා එදිරිසිංහ බ්‍රදර්ස් හයිබ්‍රිඩ් හබ් එකට. ප්‍රකාශ් අපි කතා කරපු විදිහටම බ්‍රේක් ගැන අපි කතා කරන්න ඕනේ කියලා කිව්වා මේක කොයිතරම් වැදගත්ද කියලා. අද මොනවද ඔයා කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මට? අපි ඕනම වාහනයක් ගත්තොත් සමීර ඒක ලක්ෂරි වාහනයක් වෙන්න පුළුවන්, සාමාන්‍ය පැසෙන්ජරයක් වෙන්න පුළුවන්, හෙවි ට්‍රක් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ස්පෝර්ට් වාහනයක් වෙන්න පුළුවන්. වාහනයක් ඩ්‍රයිව් කරද්දී ස්ලෝ කරන්න බැරි නම්, නවත්ත ගන්න බැරි නම් එතන අනතුරක් අත ළඟ. ඉතින් සමීර අද අපි මේ ගැන කතා කරද්දී බ්‍රේක් සිස්ටම් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වැදගත්ම දේ ඔබ හයිබ්‍රිඩ් හබ් එකට ආවොත් වාහනය සර්විස් කරන්න පටන් ගන්න වෙලා ඉඳන් අග වෙනකම්ම බ්‍රේක් සිස්ටම් එක ගැන හොඳ කියන්නේ සම්පූර්ණ පරීක්ෂා කරන එක අපේ යුතුයකම. අපි එදා ඉඳන් අදත් ඒක කරනවා. ඉතින් මං හිතනවා හයිබ්‍රිඩ් හබ් එකේ ඉන්න කිසිම කස්ටමර් කෙනෙක්ට මේ ගැන කන්සර්න් එකක් නැහැ. නමුත් අපි මේක දැනුවත් කරන එක අපේ යුතුයකම සමීර. බ්‍රේක් සිස්ටම් ගත්තට පස්සේ සමීර හයිඩ්‍රොලික් බ්‍රේක් සිස්ටම් තියෙනවා, රීජනරේටිව් බ්‍රේක් සිස්ටම් තියෙනවා. එහෙම නැත්නම් අපිට ඩිස්ක් බ්‍රේක් කියනවා, එහෙම නැත්නම් ඩ්‍රම් බ්‍රේක් කියනවා. මේ සියල්ල ගැන අපි කතා කරන්න මගෙත් එක්ක සමීර අද අකලංක එක්කව වෙනවා. අකලංක මට පැහැදිලි කරලා දෙන්න. ප්‍රකාශ් කිව්ව විදියට අද බ්‍රේක් කියන එකේ විවිධ දේවල් ගොඩක් මේකට එකතු වෙලා තියෙනවා. සමහර කට්ටිය බ්‍රේක් කියන එක තමන්ගේ කකුලේ හුරුවට බ්‍රේක් කියන එක හදාගෙනත් තියෙනවා. බ්‍රේක් තියෙනවද නැද්ද කියලා සමහර අයට තේරෙන්නේ නැහැ. එහෙම තැනකට අද බ්‍රේක් ඇවිල්ලා තියෙනවා. ඔයා මොනවද අපිට කියලා දෙන්න යන්නේ අද බ්‍රේක් සම්බන්ධයෙන්? ඔව් සමීර, මිස්ටර් ප්‍රකාශ් කිව්වා වගේම බ්‍රේක් දැන් ආරක්ෂාකාරී වාහනේ නතර කරගන්න වගේම තවත් දෙයකට උදව් වෙනවා. ඒ කියන්නේ බැටරිය චාර්ජින් කරගන්න. ඒ කියන්නේ රීජෙනරේටිව් බ්‍රේක් අවස්ථාවක් ගන්නත් මේ සිස්ටම් එක දැන් නවීකරණය වෙලා තියෙනවා. ඒත් එක්ක අපි EV වෙහිකල් එකක් ගත්තොත් එහෙම පළවෙනිම හම්බෙන්නේ රීජෙනරේටිව් බ්‍රේක් අවස්ථාවක්. ඊට පස්සේ තමයි ඔන්න හයිබ්‍රිඩ් බ්‍රේක් අවස්ථාවකට අපිට යන්න හම්බෙන්නේ. එතකොට මේ කියන දේවලුත් එක අපිට නිතරම ඇහැ ගැටෙන දේවල් තියෙනවා. ඩිස්ක් බ්‍රේක් සිස්ටම් තියෙනවා, ඩ්‍රම් බ්‍රේක් සිස්ටම් තියෙනවා. මේ කියන දේවලුත් එක්ක අපිට බැඳිච්ච දෙයක් තමයි හයිඩ්‍රොලික් බ්‍රේක් සිස්ටම් එක. එතකොට මේ හයිඩ්‍රොලික් බ්‍රේක් සිස්ටම් එක මම මේ විදිහට කිව්වොත් BBBW සිස්ටම් එකක් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ බ්‍රේක් බයි වයර් සිස්ටම් එකට යන්න පුළුවන්. එතකොට ගත්තොත් ABS සිස්ටම් එකක් හම්බ වෙනවා, BA සිස්ටම් එකක් හම්බෙනවා, බ්‍රේක් ඇසිස්ට් සිස්ටම් එකක් හම්බ වෙනවා. එතකොට බ්‍රේක් ෆෝස් ඩිස්ට්‍රිබියුෂන් සිස්ටම් එකක් හම්බ වෙනවා. මේ කියන දේවල් ඔක්කොගෙම එකතුවක් විදිහට තමයි මේ වාහනේ හරි විදිහට නතර කරගන්න අපිට උදව් වෙන්නේ. එතකොට මේකත් එක්ක අපිට කතා කරද්දී නිතරම අහන්න හම්බෙන, එහෙම නැත්නම් අපි කරන දේවල් වල සර්විස් ඉන්ටර්වල් එකේදී චෙක් වෙන දේවල් වලට කතා කරද්දී අපිට නිතරම හම්බෙන දේවල් තමයි බ්‍රේක් සිලින්ඩර් එකෙන් ඔයිල් ලීක් එකක් වෙන්න පුළුවන්, බ්‍රේක් ෂූ එකක් ගෙවිලා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බ්‍රේක් පෑඩ් එකක් ගෙවිලා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කැලිපර් එකක් ඇතුලේ බ්‍රේක් පිස්ටන් එක කොරෝඩ් වෙලා, එහෙම නැත්නම් බ්‍රේක් ඕරින් එකක් අස්සෙන් ලීක් එකක් දකින්න පුළුවන්. මේ කියන දේවල් අපි සර්විස් ඉන්ටර්වල් එකේදී ඇත්තටම චෙක් වෙනවා, මේ දේවල් කරනවා. ඒ කියන්නේ මේ රිපෙයාර්ස් අනිවාර්යෙන් කරලා කස්ටමර් දැනුවත් කරලා මේ දේවල් කරන දේවල්. හැබැයි අපිට මගහැරෙන දෙයක් තියෙනවා. ඒ මගහැරෙන දෙයක් මම මෙහෙම කියන්නම්. අපි බ්‍රේක් ෆ්ලුයිඩ් එකක් මාරු කරන කාලයක් තියෙනවා. සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම අවුරුදු ගානකින් කිව්වොත් අවුරුදු එකමාරක් අවුරුදු දෙකක් ඇතුළත බ්‍රේක් ෆ්ලුයිඩ් එක මාරු කරන්න කියලා තමයි මැනුෆැක්චර් ආයතනයකින් කියන්නේ. හැබැයි මේකෙදි මේ බ්‍රේක් ඔයිල් එකට ජල වාෂ්ප ඇතුළත් වෙලා මේක මොයිස්චර් ගතියක් එකතු වෙලා මේකේ තියෙන සාන්ද්‍රණයේ විවිධත්වයක් දකින්න හම්බ වෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන ක්වොලිටිය නැති වෙනවා. මේ ක්වොලිටිය නැති වුණාට පස්සේ අපිට මේකේ තියෙන බොයිලින් පොයින්ට් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ බ්‍රේක් ෆ්ලුයිඩ් එක ප්‍රෙෂර් කරලා හම්බෙන්න ඕන දේවල් ඒ විදිහට හම්බෙන්නේ නැහැ. අන්න ඒ අවස්ථාවේදී අපි කියනවා බ්‍රේක් ෆ්ලේඩ් වෙනවා කියන්න පුළුවන්. එහෙම නැත්නම් බ්‍රේක් ඔයිල් එක කළු වෙලා ඩිස්මැච් වෙලා වෙන්න පුළුවන්. බ්‍රේක් ඔයිල් එකේ ස්මෙල් එක වෙනස් වෙලාද වෙන්න පුළුවන්. මේ කියන හැම දෙයකම එකතුවක් තමයි මේ කියන ගැටලුවට එන්නේ. මේකත් එක තව ගැටලුවක් තියෙනවා. රීජෙනරේටිව් බ්‍රේක් අවස්ථාවක් ගැන කතා කරද්දී
මං කියන හයිබ්‍රිඩ් බැටරිය ඕවර්හීට් වෙලා. ඕවර්හීට් වෙලා කෝඩ් ජෙනරේට් වුණාට පස්සේ මේ සිස්ටම් එක ඇතුලේ රීජෙනරේටිව් බ්‍රේක් අවස්ථාවක් වැඩ කරන්නේ නැහැ. මම මෙහෙම කියන්නම් තවත් සරලව. අපි ලොකු ඩවුන් හිල් එකක් යනවා. මේ ඩවුන් හිල් එකක් යද්දී අපි එන්ජින් බ්‍රේකින් අවස්ථාව පාවිච්චි කරනවා. මම හිතන්නේ ඕක ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේත් නැහැ, දන්නේත් නැහැ. මම ඇක්වා වාහනයක් කියලා මම මේ උදාහරණයක් ගන්නම්කෝ. මේ ඇක්වා වාහනේ තියෙනවා ගියර් shift එකේ යටම එන්ජින් බ්‍රේක් අවස්ථාවක් තියෙනවා. මේ බ්‍රේක් අවස්ථාව අපි නිකන් normal flop එකක් යද්දි නෙමෙයි. ඇත්තටම ලොකු ඩවුන් හිල් එකක් යද්දි මේකෙදි එන්ජින් බ්‍රේක් අවස්ථාව පාවිච්චි කරන්න පුළුවන්. මේ බ්‍රේක් අවස්ථාව පාවිච්චි කරද්දී මේ කියන බ්‍රේක් ලික්විඩ් බ්‍රේක් සිස්ටම් හයිඩ්‍රොලික් බ්‍රේක් සිස්ටම් මේ ඔක්කොටම ලොකු සහයක් හම්බෙනවා මේ රීජනරේටිව් බ්‍රේක් අවස්ථාවේ. ඊට පස්සේ තමයි අපිට බ්‍රේක් පාගන්න අපි බ්‍රේක් පාගන ෆෝස් එක අනුව මේ කියන සිස්ටම් එක බැලන්ස් වෙන්නේ. අපි සර්විස් ඉන්ටර්වල් එකේදී ඇත්තටම මෙච්චර දෙයක් කරනවාද මෙච්චර දෙයක් හොයලා බලනවාද මේ කියන පොඩි ගැටලුවක් හින්දා ලොකු දෙයක් වෙන්න පුළුවන්ද කියන එක අනිවාර්යෙන් නොදිනුවත්කමින් හරි ඒ දේ අපි කරලා දෙනවා අනිවාර්යෙන්ම. ප්‍රකාශ් සංකීර්ණ ක්‍රියාවලියක් කර කියන්නේ එහෙම විදිහට අකලංක මේ ටෙක්නිකල් පැත්ත මේ හැමදේම සහ මේකේ තියෙන අද පාවිච්චි වෙන ටෙක්නොලොජි එකත් පැහැදිලි කරලා දුන්නා. ඒක පැහැදිලි. මට තියෙන ප්‍රශ්නේ කියන්න මේ කියන සිළු දේ කරලා දෙනවත් දේ කිව්වාම දැන් එදිරිසිංහ බ්‍රදර්ස් හයිබ්‍රිඩ් හබ් එකට ආවට පස්සේ කෙනෙක් වාහනයම ඇත්තට උදේ ආවම වාහනේ හවස ගෙනියන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. එහෙමනේ සර්විස් මේ කියන ඔක්කොම කරන්න වෙලාව ඇද්ද? මේවා ඇත්තටම මේ විදියට අකුරට චෙක් කරලා දෙනවද? චෙක් කරලා දෙනවා කියන එකේ දෙන ගැරන්ටි එක මට මොකද්ද ඕගොල්ලන් දෙන්නේ? පැහැදිලි කරලා දෙන්න නම්බර් එකක් කියන්න මේ සර්විස් එක ගන්න පුළුවන් විදිය. ඔව් සමීර මම ඉස්සල්ලාම අපේ අංක දෙක කියලා එන්නම් 0.774යි 777යි 666 එහෙම නැත්නම් 0.774යි 777යි 999 ඔය අංක දෙක එක අංකයකට අනිවාර්යෙන් අපිට කතා කරන්න අපි මේ සඳහා උදව් කරන්න. සමීර හොඳ ප්‍රශ්නයක් ආවේ. මේ ටික ඔක්කොම අපිට සර්විස් එකේදී චෙක් කරගන්න පුළුවන්ද කියලා. සමීර මෙහිමයි. ඕන වාහනයක මේන්ටෙනන්ස් එහෙම නැත්නම් රෙගියුලර් මේන්ටෙනන්ස් එහෙම නැත්නම් අපි කියන්නේ හැමදාම මේ වාහනේ හරි විදිහට පවත්වා ගන්න නම් හරියාකාරව මේක නඩත්තුවක් වෙන්න ඕනේ. හයිබ්‍රිඩ් හබ් ආයතනයේ තියෙන විශේෂත්වය තමයි වාහනයක් අපිට ආවට පස්සේ ඒ නඩත්තුවට අවශ්‍ය සියලු දේවල් ඒ කස්ටමර්ත් එක්ක අපි කතා කරනවා. ඒක පිළිවෙලින් පිළිවෙලට එකිනෙක කරන් එනවා. නමුත් සර්විස් එකේදී බ්‍රේක් සිස්ටම් එක කියන එකට අපි ලොකු වැදගත්කමක් දෙනවා. හේතුව අපි දන්නවා වාහනයක සේෆ්ටි එක කොච්චර වැදගත්ද කියලා. අපි මොනතරම් වාහනේ සර්විස් කරත් හේදුවත් වැඩක් නැහැ සමීර. ඉන්ටීරියර් කොච්චර ක්ලියර් වුණත් වැඩක් නැහැ. වාහනේට හදිසියට නවත්ත ගන්න බැරි නම්. උදාහරණයක් කියමු සමීර අපි තුමු අපි පාවිච්චි කරන වැරදි බ්‍රේක් පෑඩ් එකක්. ඒ කියන්නේ බ්‍රේක් පෑඩ් එක සයිස් එක එකයි බ්‍රේක් පෑඩ් එකකට ගැලපෙනවා. නමුත් ක්වොලිටියෙන් බාල බ්‍රේක් පෑඩ් එකක්. ඒකෙන් වෙන්නේ මොකද්ද ඩිස්ක් එකක් වගේ එකක් පොලිෂ් වෙන්න පුළුවන්. ඒතර අපි බ්‍රේක් එක පෑගුවාට අපි හිතන තැන නවතින්නේ නැහැ. ඔය සේෆ්ටි ගත්තම සමීර ඉස්සල්ලාම අපිට පවතින්නේ අපි හිතන තැන ඩිස්ටන්ස් එකේ වාහනේ නවතින්නේ නැති එක. මේ ගැන කස්ටමර් දැනුවත් කරන එක අපේ යුතුකම. හයිබ්‍රිඩ් හබ් ආයතනවලත් අපි අනිවාර්යෙන් ඒ ගැන සාකච්ඡා කරනවා. සමීර මේක ඉතුරු කොටස් ටික අපි ආය අකලංකට බාර දෙමු. අකලංක බොහොම පොඩි වෙලාවක් අපිට ඉතුරු වෙලා තියෙන්නේ පැහැදිලි කරලා දෙන්න අපි කෙනෙක් විදියට බ්‍රේක් නැතිවීම බ්‍රේක් වල ප්‍රශ්නයක් තියෙන කියන දේ සරලව අවබෝධ කරගන්න පුළුවන් දේ ඉතාමත් ඉක්මනින් එහෙම තත්ත්වයක් තියෙනවා නම් හයිබ්‍රිඩ් හබ් ආයතනයේට ආයුත්තේ ඇයි කියන දේ එක්ක මට පැහැදිලි කරලා දෙන්න. ඔව් සමීර අයියේ සාමාන්‍යයෙන් කස්ටමර් කෙනෙක් ඇත්තටම බොනට් එක කරලා උදේට තෙල් වතුර තියනවද කියන එක බලන එක සාමාන්‍ය සිරිතක්. මම මේකෙදි කියන්න බ්‍රේක් ඔයිල් එකක් Tamanට ඒ වෙලාවේ චෙක් කරගන්න පුළුවන් පොඩි ටෙක්නික් ටිකක්. බ්‍රේක් ඔයිල් එකේ කලර් එක බලන්න ඇත්තටම. කලර් එකෙන් සමහර වෙලාවට මේ ටැංක් එකේ කලර් එකත් එක්ක අඳුර ගන්න බැරි වෙන Honda මාදිලියකින් බැලුවදම කලර් එකෙන් මේක ග්‍රීන් වෙලා තියෙන්නේ. ආයෙ හොයාගන්න බෑ එතනින් එහා. ඒ හින්දා මේකට තවත් දෙයක් තියෙනවා. බ්‍රේක් ඔයිල් වර්ග තියෙනවා. .3 තියෙනවා, .4 තියෙනවා, .5.1 තියෙනවා. අලුත්ම EV වාහනත් එක්ක performance එක මේ වාහනවල oil boiling temperature මේ performance ඒ දේවලුත් එක්ක oil වෙනස් වෙනවා. oil එකේ එතකොට කලර් එකත් වෙනස් වෙනවා. අපි නිකන් ගත්තොත් yellow එතකොට ඇසේ green වෙන්න පුළුවන් ඊට පස්සේ purple වෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ colours වලින් වෙනස් වෙද්දී ඒ කතන්දරේ පැත්තකින් තියලා oil එකේ level එක තියෙනවද කියලා බලන්න. සරලවම බලන්න පුළුවන් දේ level එක අඩුයි නම් තමන්ගේ වාහනේ brake pad දෙක එක්ක ගෙවිලා වෙන්න පුළුවන්, liners දෙක ගෙවිලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් brake oil leak එකක් කෙමින් එනවා වෙන්න පුළුවන්. අන්න ඒක ඉස්සෙල්ලාම check කරගන්න. ඊට පස්සේ බලන්න ඔයා කොච්චර කාලයකට brake oil මාරු කරලා තියෙනවද? සාමාන්‍යයෙන් මේකේ කාලය කියන්නේ මැනුෆැක්චර් කියන විදිහෙන් නම් කිලෝමීටර් 40000 50000 වෙන්න පුළුවන්. කිලෝමීටර් 40000 ගෙදි මේක චෙක් කරන්න. ඇත්තටම බ්‍රේක් ෆ්ලුයිඩ් එක චෙක් කරගන්න ටෙස්ටර් තියෙනවා. ටෙස්ට් එකෙන් භාවිතා කරලා මේකේ කොච්චර ජල අනුපාතයක් මේකට මිශ්‍ර වෙලා තියෙනවද? එතකොට බ්‍රේක් ෆ්ලුයිඩ් එකේ කන්ඩිෂන් එක කොහොමද කියන එක බලා ගන්න පුළුවන්. ඒක ඔයාගේ සර්විස් ඉන්ටර්වල් එකේදී
සර්විස් එකත් එක්ක මේක චෙක් කරගන්න. ප්‍රකාශය නම් අපිට පැහැදිලි කරලා දෙන්න අද දවසේ මේ සර්විස් එක අද හයිබ්‍රිඩ් හබ් එකෙන් ගන්න බලාපොරොත්තු වෙන අයට ලබා දෙන විශේෂ දේවල් ඒ වගේම ෆෝන් නම්බර්ස් දෙක ආයෙත් අපි මතක් කරමු. ඔව් සමීර අපේ අංක දෙක ඇවිල්ලා 0.774යි 777යි 999 එහෙම නැත්නම් 0.774යි 777යි 666 සමීර මේ අංක දෙකෙන් එකකට අනිවාර්යෙන් ඔටෝවිෂන් කියලා අපිට SMS එකක් එවන්න. අපි අනිවාර්යෙන් මේ සඳහා වගකීමෙන් කියන්නේ බ්‍රේක් සිස්ටම් එක සම්බන්ධව මොන හරි රිපෙයාර් එකක් ආවොත් අපි සම්පූර්ණ චෙකප් එක ෆ්‍රී ඔෆ් චාර්ජ් කරලා දෙනවා. එතකොට රිපෙයාර් එකක් ආවොත් ඒ සඳහා ගන්න ලේබ් එකෙන් 50% ලේබ් ඔෆ් එකක් අපි අනිවාර්යෙන්ම ලබා දෙනවා සමීර. ප්‍රකාශ අකලංක ඔය දෙන්නටම ගොඩක් ස්තුතියි. අද දවසේ ඉතාමත් වැදගත් දෙයක් අපි පැහැදිලි කරලා දුන්නා. මේ කියලා තියෙන දේවල් ඔබ පිළිපදින එකයි වැදගත්ම දේ. අයත් දවසකදී හම්බ වෙමු එදිරිසිංහ බ්‍රදර්ස් හයිබ්‍රිඩ් හබ් වර්ක්ෂොප් එකේ.